Good morning ඔගොල්ලෝ හැම කෙනෙක්ටම ඔන්න අදත් අපි අරන් ආවා දිනපතා මෙනෙහි කිරීම යථාර්ථයේ රිද්මය පණිවිඩයත් එක්ක අංක 1 මෙනෙහි කිරීමේ පණිවිඩය මෙනෙහි කිරීමේ පොත දයානාසගේ මනුෂ්‍යයා පාස ක්‍රිස් ලියන. ඉතින් අද විශේෂයි අද මාත් එක්ක ඉන්නවා පාස ජෝසෆ්ත් ඉන්නවා පාස ශශිකලත් ඉන්නවා. ඔයගලන්ට ගොඩක් දේවල් අද ඉගෙන ගන්න පුළුවන් අද යථාර්ථයේ රිද්මේ පණිවිඩය. ඉතින් අද ඇවිල්ලා ජූලි මාසේ 9 වෙනි බ්‍රහස්පතින්දා ප්‍රධාන මාතෘකාව තමයි සුවිශේෂී ජීවිතයක් ඇති නව මිනිස් වර්ගය. ප්‍රධාන බයිබල් පාඨය ඇවිල්ලා 1 යොහාන් 5:11 ඒ සාක්ෂි නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුල තිබේ. පාස් ජෝසප් අපිට පරිණිය කියන්නකො ඉස්සල්ලාම. 2 කොරින්ති 5:17 පවසන්නේ එබැවිනි යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේද ඔහු අලුත්ම විල්ලක්. පරණ දේ පහව ගියේ මෙන්න සියල්ල අලුත් වී තිබේ යනුවෙනි. ඔබ උත්තාන වූ ජීවනය ඇති ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින අලුත් මිනිසෙකි. රෝම 6:4 පවසනවා එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරන කොටගෙන මලවුන්ගේ නැගිටනු ලැබුවාසේම අපි ජීවනයේ අලුත් කමෙන් හැසිරෙන පිණිස මරණය තුලට බෞතිස්ම කරන කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමු. හalleluya. අසෝසපාර මතකද? මෙතන 2 කොරින්ති 5:17 විශේෂ දෙයක්. ඒ තමයි සිංහල පරිවර්තනය කියන්නේ එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක් කියලා. හැබැයි අපිට පාස් උගන්වලා තියෙන්නේ මොකක් කියලාද? පාස් අපිට කියලා තියෙනවා පාස් එතන තියෙන ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙන he is a new creature කියලා. ඒ කියන්නේ අලුත් ජීවියෙක් කියලා. අලුත් ජීවියෙක් කියලා. ඒ කියන්නේ මිනිස්සෙක් නෙවෙයි. අලුත් ජීවියෙක්. තවත් මිනිස්සෙක් නෙවෙයි. පාස් අපිට කියලා තියෙනවා පාස් උගන්වලා තියෙනවා අපිට කියන්නේ මෙච්චර කාලයකට මේ පොළවේ හිටපු නැති ජීවියෙක් කියලා. ඒ කියන්නේ පරණ කෙනෙක්ව අලුත් කරලා නෙවෙයි අලුතෙන්ම නිපද වෙච්ච කෙනෙක් අලුතෙන්ම එළියට ආපු කෙනෙක් කියලා යා. හalleluya. ඉතින් ඊළඟ කොටස පාසාශි කළා. පාස ක්‍රිස් කියනවා අපි අලුත් මිනිස් වර්ගයකි. අලුත්ම ජීවීන් විශේෂයකි. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ ජීවිතය ගැන ඔබ වටහා ගත යුතු සත්‍යමයයි. අප සතු ජීවනය මනුෂ්‍යයන්ගෙන් නොව දෙවියන් වහන්සේගෙන් ලැබුවෙකි. යොහාන් අපොස්තලතුමා තමාගේ භාෂාව භාවිතා කිරීමේදී ඉතා සැලකිලිමත් විය. ඔහු නිකම්ම ජීවනය උන්වහන්සේගේ පුත්‍රයන් තුළ තිබේ යයි නොපැවසූසේක. ඒ වෙනුවට ඔහු පැවසුවේ ඒ ජීවනයද තමන් පුත්‍රයන් තුළ තිබේ යනුවෙනි. ඔහු කතා කරන්නේ සුවිශේෂී වූ දෙවියන් වහන්සේගේම ජීවනය ගැනයි. හalleluya. පාසාශි කළා මට මතක් වෙනවා මේකෙදි මේ ජීවනයේට පාස් අපිට උගන්වලා තියෙනවා වෙන වචනයක්. මොකක්ද මේ ජීවනයේට කියන වචනේ? සෝවේ. ඒ ඇවිල්ලා ග්‍රීක භාෂාවෙන් ඒකට කියන්නේ zoe කියලා. ඒ මොකක්ද පාසාශි කළා කියන්නේ? දෙවියන් වහන්සේ ආකාර ජීවිතය. කියන්නේ දෙවියන් වහන්සේගේම ජීවිතය. ඔව් පාස මට මේ ළඟදී තියෙනවා. අපි හැම වෙලෙම කතා කරනවා ජේසුස් වහන්සේ ඇස්මැව්වා මලවුන් නැගිට්ටෝ කියලා. ඒතර මෙතන පෙන්නනවා ඒ උන්වහන්සේ හැම දෙයක්ම කරේ උන්වහන්සේ තුළම උන්වහන්සේ ජීවනයේ නිපදවගත නිසා. හalleluya. එතකොට ඒ ජීවනයම අද අපි තුලත් තියෙනවා කියලා මෙතන කියන්නේ පාස. හalleluya. හalleluya. ඉතින් ඒ වගේම 1 යොහාන් 1:2 ඔහු එය හඳුන්වන්නේ පියාණන් වහන්සේ සමග තිබුණා වූ අපට ප්‍රකාශ කරන ලද්දා වූ ජීවනය එනම් සදාකාල ජීවනය යනුවෙනි. මෙම ජීවනය අනෙක් සෑම ජීවනයකට වඩා වෙනස්ය. අපව දිව්‍යමය තත්වයට පත් කරන්නේ එයයි. හalleluya. ඒ කියන්නේ දෙවියන් ආකාර ජීවිතය. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම දෙවි කෙනෙක් පත් විදියට පත් කරන ජීවිතය ගැන තමයි ඒ ජීවනය ගැන තමයි මේ කියන්නේ. හalleluya. අපව දෙවිවරුන් බවට පත් කරන්නේ එයයි. මට මතකයි පාසාශි කළා පාස් ජෝසප් මට මතකයි මම ඉස්සල්ලාම සේවය පටන් ගත්ත කාලේ මම කිව්වම අපි දෙවිවරුය කියලා ගොඩාක් හිතුණෝ මාත් එක්ක විරුද්ධ වුණා. ගොඩක් අය කිව්වා නෑ අපි එහෙම අපි දෙවිවරු වෙන්නේ නැහැ එහෙම කියලා. අපි කියන්නේ මම දෙවියෝ කියන එක නෙවෙයි. දෙවියන් වහන්සේට අපි දෙවියන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේට තියෙන ජීවිතය උන්වහන්සේට තියෙන ස්වභාවය. අන්නේ ස්වභාවයම තමයි අද අපිට දීලා තියෙන්නේ. ගීතාවලිය 82:6 කියනවා නුඹලා දෙවිවරුය. නුඹලා සියලු මහෝත්තමයන්ගේ පුත්‍රයෝයි කියමි. බයිබලයේ පවසන්නේ උන්වහන්සේ සිටිනාක් මෙන් අපිත් මේ ලෝකයේ සිටින බවයි. ඒ කියන්නේ මේක කියන්නේ උන්වහන්සේ සිටි ආකාරය නෙමෙයි. උන්වහන්සේ දැන් ඉන්න ආකාරය. උන්වහන්සේ මේ පොළවේ ඉන්නකොට හිටපු විදිය නෙමෙයි. දැන් ඉන්න විදිය. ඒ කියන්නේ උන්වහන්සේ දැන් ඉන්න විදිය අපි දන්නවා කොයි වගේද ඉන්නේ කියලා. හalleluya. ඉතින් පාස් ජෝසප් ක්‍රියාපොතේ සිටි දේවදූතයා පවා ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ ජීවිතයේ ඇති සුවිශේෂී භාවය සහ වර්ගීකරණය වෙනස වටහාගෙන සිටියේය. ඔහු ක්‍රියා 5:20 අපොස්තලවරුන්ට පැවසුවේ
නුඹලා ගොස් දේවමාලිගාවේ සිට මේ ජීවනය සම්බන්ධයෙන් සියලු වචන සෙනඟට කතා කරන්නයි කීවේ යනුවෙනි. මෙම ජීවනය සුවිශේෂී වූ දිව්‍යමය සහ අති උසස් ජීවනයයි. ඔබ නැවත උත්පාදනය ලැබූ විට ඔබට ලැබුණේ එයයි. ගොඩක් කලාට පාස්ටර් ජෝසප් මේක විශ්වාස කරන්නේ නැහැ. හිතනවා විශ්වාස කරන්නේ නැහැ. හිතනවා හිතන්නේ ක්‍රිස්තියානි කියලා කියන්නේ ආගමක් කියලා. ක්‍රිස්තියානි කියන්නේ ආගමක් නෙවෙයි. දෙවනාසගේ මනුෂ්‍ය අපිට පින්නලා තියෙනවා ක්‍රිස්තියානි කියන්නේ ආගමක් නෙවෙයි. දේවත්වය මනුෂ්‍ය ශරීරය තුල ක්‍රියාත්මක වීමයි. හalleluya. ඉතින් ඊටු ටික අපි බලමුකෝ පාස්ටර් අශිකලා. නැවත උත්පාදනය ලැබීම යනු නිකම්ම සභාවකට සම්බන්ධ වීම නොවේ. එය සදාකාල ජීවනයේ හැවත් දෙවියන් වහන්සේගේ ජීවනය සහ ස්වභාවය ලබා ගැනීමයි. එයින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ ඔබේ පියාණන් බවයි. ඒ තේරුම ඔබව පැවැත්මේ නව අනුපිළිවෙලකට ඇතුළත් කර ඇති බවයි. පවුල්තුමා එය මෙසේ විග්‍රහ කරයි. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නොමුත් මම ජීවත් වෙමි. නොමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වන සේක. එහි අවසාන කොටසේ පවසන්නේ මා දැන් මාංශයේ ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ම පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි යනුවෙනි. ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින අලුත් මිනිසාගේ සුවිශේෂී දිව්‍යමය ජීවනයමයි. ආමේන්. හalleluya. පාස්ටර් ජෝසප් මොනවද මේ ගැන කියන්නේ? පාස්ටර් මේ දැන් පාස්ටර් ඉස්සෙල්ලා අපිට කිව්වා ගොඩක් අය මේක විශ්වාස කරන්නේ නැහැ කියලා මේ ජීවනය. පාස්ටර් අපි මට මතකයි පාස්ටර් මේ අපිට මේ ළඟදී ඉගැන්වුවා ICLC එකේ පාස්ටර් කිව්වා දේවල් ඔයගොල්ලන්ට පේන විදියට බලන්න එපා වචනේ කියලා තියෙන විදියට බලන්න. ඉතින් අපි වචනේ කියලා තියෙන විදියට බැලුවොත් මේ ජීවනය කියන එක දැන් පාස්ටර් අපිට උගන්වලා තියෙනවා පුත්‍රයා තුල තියෙන ජීවනයම තමයි අපිට තියෙන්නේ කියලා. ඉතින් ඒක අපිට අර නෙගෝෂিয়েට් කරන්න දෙයක් නැහැ. සරලම වචනය කියලා තියෙනවා පුත්‍රයා තුල තිබ්බ ජීවනයම තමයි අපිට තියෙන්නේ කියලා. ඒ කියන්නේ පුත්‍රයා ඇවිල්ලා අපි දන්නවා පුත්‍රයා කියන්නේ ජේසුස් වහන්සේට කියලා. ඉතින් උන්වහන්සේ තුල තියෙන ජීවනයම අපි තුල තියෙනවා කියලා කිව්වම ආයි ඒක අපිට ඒක ප්‍රශ්න කරන්නවත් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මොකද වචනය හරිම පැහැදිලි. දෙන්න මොකද පාස හැම වෙලේම කියනවා සරලව වචනේ තියෙන දේ කරන්න. සරල වචනේ තියෙන දේ විශ්වාස කරන්න. ඉතින් එහෙම බැලුවම පාස්ටර් අපිට මේ අද පණිවිඩයේ මේ කියලා තියෙන දේ ඇවිල්ලා සාමාන්‍ය දෙයක් නෙවෙයි. මොකද අපිව ඇත්තම කිව්වොත් මේ පණිවිඩේ අපි හරියට මේක මේ ජීවනය කියන එක අපි අතුලට දාගත්තොත් අපි කැමති වුණත් අපිට එකම තැන ඉන්න හම්බෙන්නේ නැහැ. ආමේන්. මොකද ඒ වචනයේ ඒ ජීවනය ඇවිල්ලාම තියෙන්නේ අපිව ඉස්සරහට ගෙනියන්න අපිව සාර්ථක කරන්න. ඉතින් මේ ජීවනයත් එක්ක කිසිම මිනිසෙක්ට අසාර්ථක වෙන්න බෑ. ඒ කෙනෙක්ට පරාජය වෙන්න බෑ, දුප්පත් වෙන්න බෑ. මොකද මේ ජීවනයට කියන්නේ ජීවනයේ හැකියාව තියෙනවා මිනිසයා කොතන හිටියත් එයාව එළියට ගන්න. මොකද පාස අපිට උගන්වලා තියෙනවා යෝනාව දෙවියන් වහන්සේ පාතාල ගැබේ ඉඳලා එළියට ගෙනාවා. අද කවුරුත් අද දෙවියන් වහන්සේ අපිව පාතාල ගැබේ ඉඳලා එළියට ගේන්න දෙයක් නැහැ. මොකද මේ ජීවනය අපි තුල තියෙන නිසා අද අපිට පාස අපිට ඉගෙනනවා පහුගිය දවස්වල අපිට අපායට අවසර නැහැ. මොකද අපිට අපායට බෑ අපිව දරා ගන්න. මොකද අපිට ජීවනය තියෙන නිසා. ඒ නිසා පාස මේ ජීවනය කිතුනවා හරියට අඳුරගත්තොත් ඒ කෙනාට පරාද වෙන්නේ නැතුව දෙවියන් වහන්සේ කැමති කෙනා බවට පත් වෙන්න පුළුවන්. මොකද මම දැක්ක පාස ක්‍රිස් මේ ළඟදී කියනවා මිනිස්සෙට ඉන්න පුළුවන් හොඳම තැන තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත එයා ඉන්න එක කියලා. ඉතින් එහෙම බැලුවම දෙවියන් වහන්සේ කැමැත්ත තමයි අපි මේ ජීවනය අඳුරගෙන මේ ජීවනය තුළ ජීවත් වෙන එක. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවද? දෙවියන්ගේ වචනය කුඩා දරුවෙක් වගේ පිළිගන්න අවශ්‍යයි. දේව රාජ්‍යය කුඩා දරුවෙක් වගේ පිළිගන්න අවශ්‍යයි. මොකද කුඩා දරුවෙක් වගේ දේව රාජ්‍යය පිළිගත්තොත් තමයි එයාට පුළුවන් වෙන්නේ මේකේ මේ වචනේ කියන ඒක තුල හැසිරෙන්න ජීවත් වෙන්න. හalleluya. පාසාශිකලා මොනවාද කියන්න තියෙනවට? මේක හරිය වැදගත් දෙයක්. පාස මගේ ආත්මය දැනන මෙතන කියනවා දෙවනාංශ වාගේ තාත්තා කියලා දැන්. ගොඩක් වෙලාවට කිතුනෝ සහ කිතුනෝ නොවන හැම කෙනෙක්ගේම ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ට තියෙනවා ජානමය අසනීප කියලා. මට පරම්පරාවෙන් එන අසනීපයක් තියෙනවා. පාස්සේ කියලා හැම වෙලේම අපිට කියනවා. ඉතින් මෙතන කියනවා අපේ තාත්තා ඇවිල්ලා දැන් දෙවනාංශී කියලා. يعني කිතුනොන්ට තවත් පරම්පරාවෙන් එන අසනීපයක් ගැන හිතන්න කිසිම අවස්ථාවක් දෙවනාංශී තියලා නැහැ. පරම්පරාවෙන් අසනීප එනවද කියලා අහනවා පාස්සේ අපේ. පාස්සේ අපිට උගන්ලා තියෙනවා එහෙම එනවා කියලා. වැඩේ තියෙන්නේ දැන් පරම්පරාවෙන් එන ශාප එන්න අපිට ඉඩක් නැහැ. අපේ තාත්තව මාරු කරලා තියෙන්නේ. දැන් අපේ තාත්තා තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ. දැන් අපිට ශාප නෙවෙයි එන්නේ ජීවනය විතරයි අපිට එන්නේ. ආශිර්වාදේ විතරයි අපිට එන්නේ.
ඒක හරිම වැදගත් කිතුණු හැටියට අපි අවබෝධයෙන් ඉන්නේ. අපේ තාත්තා ඇවිල්ලා දෙවියන් වහන්සේ. හාලෙලූයා. ඒ වගේම තමයි පාරම්පරික ශාප කියන එකත්. ඔයගොල්ලෝ දන්නවද ගොඩක් කිතුණු ඉන්නවා පාරම්පරික ශාපවල රැඳිලා ඉන්නවා. ඒ කියන්නේ පාරම්පරික ශාප කඩන්න निराහාරව ඉන්නවා, යාඥා කරනවා, එක එක දේවල් කරනවා පාරම්පරික ශාප වලින් අයින් වෙන්න. සමහරලාට දේව සේවකයෝ පවා ඒගොල්ලන්ගේ නොදැනුවත්කම තුල පාරම්පරික ශාප කඩන්න යාඥා කරනවා. වැරදි. බයිබලයේ කියලා තියෙන යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින ඌ අලුත් ජීවියෙක්. ඒ කියන්නේ පාරම්පරික ශාප බලපාන්න පුළුවන්. වැඩේ තියෙන්නේ පරම්පරාව මාරු වෙලා දැන්. එහෙනම් ආබ්‍රහම්ටත් ශාප තියෙන්න ඕනේ. ජාකොබ්ටත් ශාප තියෙන්න ඕනේ. ඊශාක්ටත් ශාප තියෙන්න ඕනේ. එහෙම තිබ්බනම් ජේසුරත් ශාප තියෙන්න ඕනේ. ඔයගලන්ට ශාප එන්න නම්. දැන් ඔයගලන්ගේ පරම්පරාව වෙනස් වෙලා ඉවරයි. ඒ නිසා ඒ කවදාවත් ඔයගලන්ට ඒ ශාප ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයගලන්ට ශාප කරන්න කිසිම කෙනෙක්ට බෑ. ශාප කවදාවත් කිතුණුවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හalleluya. ඒ නිසා තමයි අපි කියන්නේ තෙල් වතුර ආශිර්වාද තෙල් මේ කිසිම දෙයක් කිතුණුවට වැදගත් වෙන්නේ නැහැ. කිසිම දෙයක් කිතුණුවට වැදගත් වෙන්නේ නැහැ. මොකද කිතුණුවාගේ ශරීරය තුල තියෙන්නේ දෙවියන් ආකාර ජීවිතය. එයා අලුත් ජීවියෙක්. එයා තුල සුද්ධාත්මයන් වහන්සේ ජීවත් වෙනවා. එයාට කවදාවත් තෙල්වත් වතුරවත් මොකක්වත් අවශ්‍ය වෙන්නේත් නැහැ. ශාප වැඩ කරන්නේත් නැහැ. හalleluya hallelujah. ඉතින් අද වැඩිදුර අධ්‍යයනයේ තියෙනවා 1 යොහන් 1:1 සහ 2යි. ඒ වගේම 1 යොහන් 5:11 ඉඳලා 13 වෙනකම් 1 පේදුරු 2:9. අද යාඥාව මම කියන්න ඕගලන්ට පුළුවන් කියවන්න මාත් එක්ක. දයාබර පියාණනි. මා තුල ඇති ඔබ වහන්සේගේ දිව්‍යමය ජීවනය ගැන මම ඔබට ස්තුති කරමි. මම ඔබ වහන්සේගේ ආත්මයෙන් උපන්. මම ඔබ වහන්සේගේ ආත්මයෙන් උපන්. ඔබ වහන්සේගේ මහිමෙන් පිරුණු ඔබ වහන්සේගේ මහිමෙන් පිරුණු අලුත් වර්ගයක මිනිසකු බව අලුත් වර්ගයක මිනිසකු බව මම අවබෝධ කරගෙන සිටිනවා. මම අවබෝධ කරගෙන මම සිටිනවා. ධර්මිෂ්ඨකමේ හැසිරෙන අතර මම ධර්මිෂ්ඨකමේ හැසිරෙන අතර ඔබ වහන්සේගේ ආත්මය කර්ම කොටගෙන ජීවත් වෙනවා. ඔබ වහන්සේගේ ආත්මය කරුණ කොටගෙන ජීවත් වෙනවා. මම මගේ ලෝකයට මම මගේ ලෝකයට ක්‍රිස්තුස් වහන්සේ වෙලිදරව් කරමි. ක්‍රිස්තුස් වහන්සේ වෙලිදරව් කරමි. ඔබ වහන්සේගේ දිව්‍යමය ස්වභාවය ප්‍රකාශ කරමි. ඔබ වහන්සේගේ දිව්‍යමය ස්වභාවය ප්‍රකාශ කරමි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. ඉතින් මම ඔයගලන්ට යාඥා කරනවා. යේසුස් වහන්සේ තුල ඉන්න ඔයගොල්ලෝ අඳුන ගන්න පුළුවන් වෙන පිරිස තමන් කවුද කියලා එලිදරව් කරගන්න පුළුවන් වෙනිස ඔයගලන්ට ඇස් පෑදෙන පිරිසම යාඥා කරනවා. ඔයගොල්ලෝ තුල දෙවියන් වහන්සේගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන පිරිස ක්‍රියාත්මක වෙන බව අවබෝධ කරගන්න පිරිස සදාතනික ජීවනයේ ඔයගොල්ලෝ තුල ක්‍රියාත්මක වෙන බව අවබෝධ කරගන්න පිරිස මං යාඥා කරනවා ඔයගලගේ ජීවිතේ ආලෝකයේ නිදහස් වෙන පිරිස. අද දවසේ ඔයගොල්ලෝ සුරක්ෂිතයි නාසරති යේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. ඉතින් හෙටත් අපි ආයෙත් ඔයගලගේ අතාතිරින් මේ පණිවිඩය අරන් එනවා. ලෝකයේ දිනපතා මෙනෙහි කිරීම අංක 1 දයානාසගේ මනුෂ්‍ය පාස ක්‍රිස්ගේ. අපි ගෙනියන්න. God bless you.